යාළුවනේ කොහොමද ඔයාලට ටෙක් කාට් රිවිව් channel එකට ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට වෙනස්ම අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මම වටිනවා කියලා හිතන හින්දා මම ගෙනාවා අද අලුත් වීඩියෝ එකක්. ඒ තමයි දැන් වෙසක් ළඟ මේ හින්දා ඔයගොල්ලන්ට අඩුවට කොළඹ පිටකොටුවෙන් අපිට පුළුවන් බල්බ් ඕන දෙයක් වයර් ඕනම දෙයක් අපිට ගන්න පුළුවන් වෙසක් සැරසිලි සඳහා අවශ්‍ය බඩු ඕනෑම දෙයක් මේ පිටකොටුවෙන් අපිට ඉතා අඩුවට ගන්න පුළුවන් අපිට. ඉතින් මම දැන් යන්නේ ඔයගොල්ලන්ට ෂොප් එකක් පෙන්වන්න මම ගන්න ගිය ලයිට් කඩේ ඕගොල්ලෝ පොඩි විස්තරයක් කොහොමද මිල ගන්න කියලා තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ඒ ෂොප් එක දැන් ඒ ෂොප් එක තමයි දැන් ඔය ඉස්සරහට ඔයගොල්ලන්ට පේනවනේ මම දැන් ඇවිදගෙන යනවා. ඉතින් ඔතනින් ඉස්සරහටම ගියාම වම් අත පැත්තට තමයි හැරෙන්න තියෙන්නේ අපිට. ඉතින් අන්න එතන තියෙන ෂොප් එක මෙන්න මේදී ඔය තියෙන්නේ මගේ ෂොප් එක new bright light කියලා ඉලෙක්ට්‍රොනික්ස් කියන ෂොප් එක මේ තියෙන්නේ. ඉතින් ඔන්න පියෝනේ දෝර ලස්සන බල්බ් ඔයගොල්ලන්ගේ තියන ලස්සනට සලස ගන්න පුළුවන්. ඉතින් ඉත අඩු මුදලට හෝල්සේල් ගද්දි ගොඩක් මිල අඩු කරලා දෙන්නේ. ඉතින් අපි ඉතින් බලමු දැන් මේ ෂොප් එකේ කට්ටියත් එක්ක කතා කරලා කොහොමද මේවල මිල ගන්න. එතකොට මොනවද තියෙන ලයිට් හරක මේවල කොච්චර දිගද බල්බ් එක. එහෙනම් අපි එන කතා කරලා බලමු. එහෙනම් මගේ channel එක තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් දැම්ම ඔතන notification all දාගෙන subscribe කරගන්න. මම අලුතින්ම ආයෙ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවටම ඉන්න ගන්න පුළුවන්. එහෙනම් අපි කට්ටියකින් අහලා බලමු කොහොමද බල්බ් විල ගන්න කියලා. මෙන්න මේකේ මිල කොහමද අයියේ? මේකේ ඉන්න බල්බ් 28ක් දෙනවා. බල්බ් 28ක් නේ? අඩි 15 වගේ තියෙනවා. ඒ පාට ඔක්කොම තියෙනවා. කඩේට වෙලා ගන්න පුළුවන් ඒක. ප්‍රයිස් ගන්න අමාරුයි කියන්න බෑ. ඔව්. මේ 50 මීටර රෝල් එකක් තියෙනවා. මේක කොළ පාට, නිල් පාට, කා පාට, සුදු පාට එහෙම පාට තියෙනවානේ. හැම පාටෙම තියෙනවානේ. පාටත් එක්ක දෙනවා. මීටර 50ක් තියෙන්නේ. අඩි 165ක් තියෙන්නේ. අඩි 165. ඔව්. මේ රෝල් නේ? ඔව්. ඒකෙන් බල්බ් 240ක් තියෙනවා. 240ක් බල්බ්. මේකේ 0.5 වෝල්ට් එක බල්බ් එක. 4 වෝල්ට්. 0.5 මේ මොකද වෙන්නේ? ඔව්. එන බෙද ගන්න. මේක දාය බලන්න. මොලේ ගියොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ මේ බලන්න වෙලේ. මේ තමයි කොල්ටි දෙන අපේ කඩේ තියෙන්නේ. වෙනම තියෙනවා මේකේ. රොකට් බල්බ් එක. රොකට් බල්බ් එකනේ. ඔව් මේකේ බල්බ් 100ක් තියෙනවා අඩි 30ක් තියෙනවා. අඩි 30ක්. ඔව් මේකේ තියෙන මේක වර්ග 1ක් 2ක් 3ක් 4ක් 5ක් 7ක් තියෙනවා. බල්බ් 80 දාපේ. බල්බ් 80 දාපේකනේ. මේක පතුලන් තියෙන එක. මේකේ පාට තියෙන්නේ කොළ තියෙනවා, රතු තියෙනවා, නිල් තියෙනවා, සුදු තියෙනවා. එහෙම තියෙනවා. හලෝ මේවත් ගණන් මේ බල්බ් කීයද? මේක බල්බ් 100 දාපේක හරියට බල්බ් 100ක් තියෙනවා. බල්බ් 100ක් ස්ටොක් එක. අලුත්ම ස්ටොක් එකනේ. අනිත් තමයි තියෙන එක අපිට දන්නේ නැහැ. මේ තියෙන එක විල අලුත් ස්ටොක් එක මේක. මේ පාට තියෙනවා, රතු තියෙනවා, නිල් තියෙනවා, කොළ තියෙනවා, තෙම්බි තියෙනවා, බතුරි පාට. හැම පාටකින්ම ඕන පාටකින් ගන්න පුළුවන් නේ. පාටත් එක තියෙනවා. පාටත් එක තියෙනවානේ. ඔව්. ඔතන මේක ඕන කීයද? අයියේ මේ බල්බ් කීයද මේ කොහොමද? මේ බල්බ් 28ක් තියෙනවා මේ බල්බ්. පාට තියෙන්නේ. පාටනේ. අඩි 17යි. අඩි කියලා අයියේ. අඩි 17යි. අඩි 17යි. 17 නෙමෙයි මේක අඩි 20යි. අඩි 20යි. ඔව්. මේක තියෙනවා ඒක මීටර 50 මීටර 50 තියෙනවා. මීටර 50. අනිත් තමයි තියෙන එක තියෙන්නේ අපේ එක හරියට මීටර 50ක් තියෙනවා. මීටර 50ක් තියෙනවා. මේ බල්බ් අඩි 160ක්. අඩි 160ක් තියෙනවා. බල්බ් 240යි. බල්බ් 140යි නේ? 240යි. එතකොට මේ මෙන්න මේ බල්බ් එහෙම LED බල්බ් කොහොමද දිග 1.5 වෝල්ට් එක. 1.5 වෝල්ට් එක. ඔව්. මේ දෙන්න පුරාට කඩේට එනවා නම් අඩු කරලා ගන්න පුළුවන්. ඔව් අඩු කරලා ගන්න බලන්නේ ස්පෙෂල් ඕන තියන්නේ ඔෆර් එහෙම. ඕසිල ගන්නවා නම් අඩු කරලා ගන්න පුළුවන් නේ. මේ මොකද වෙන්නේ මේක. උදේට මොකද බලන්න. මේක මොකුත් වෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ මේ වැඩනට. නේ හොලේ වැඩනේ. නේද? ආයෙත් මේ වෙන්නේ. එතකොට මේ තව බල්බ් තියා මේ මේක රොකට් බල්බ් එක. රොකට් බල්බ්. ඔව්. මේක බල්බ් 100ක් තියෙනවා අඩි 30ක් තියෙන්නේ. අඩි 100ක්. බල්බ් 100ක්. බල්බ් 100යි අඩි 30ක් තියෙනවානේ. මේක අතර
ඔන්න ඔය. බල්බ් 100 අඩි 30යි. අඩි 30යි. ඔව්. අයිස් කියුබ් එක. ඒ මොකද්ද? මේක අයිස් කියුබ් ලයිට් එක කියලා කියනවා. ආ. බල්බ් 20ක් තියෙනවා 20ක් 21ක් තියෙනවා. 20යි නේ. ඔව්. අඩි 16ක් තියෙනවා මේක. අඩි 16ක්. ඔව්. පස්සේ මේ වල් මොකද? මෙතන ඉඳලා මෙතන වෙනකම් තියෙන එක ඇවිල්ලා බල්බ් 80ක් තියෙන එක. බල්බ් 80ක්. ඔව් පත්තුලන් තියෙන එක. මේවනේ. ඔව් 1 2 3 4 5. ඒ පාම බල්බ් 80ක් තියෙන එක පත්තුලන් තියෙන එක. පත්තුලන් තියෙන්නේ. මේ සේකේ දෙන්නේ. ඊට පස්සේ මේක මොකද මේ වර්ගේ වෙනස් නේ? වෙනස්. මේ වර්ගේ බල්බ් 80යි මේක බල්බ් 100යි. ඒ ටික බල්බ් 100යි. ඔව් මේක බල්බ් 80ක් තියෙනවා මේක බල්බ් 100ක් තියෙනවා. දෙක මේකයි. 100 තියෙනවානේ. දෙක මේකයි බල්බ්. දෙක මේකයි. මේක මේකයි. බල්බ් ගාන තමයි වැඩි වෙන්නේ. බල්බ් ගන්න තමයි වැඩි වෙන්නේ. මම මොකද කරන්නේ? මේ බල්බ් ගන්න තමයි වැඩි වෙන්නේ. මේ බල්බ් පස්සෙ වෙන පත්තරම තමයි තියෙන්නේ. පත්තුලම තියෙන්නේ. ඔව්. මේකේ ඇවිල්ලා තියෙන බල්බ් 100. මේක නිමි පත්තුවේ. මේ තියෙන මේ සර්කිට් එක. මේ සර්කිට් එකේ ඔප්ෂන් තියෙනවා 8ක් තියෙනවා. අපි ඕන ඔප්ෂන් එක අදා ගන්න පුළුවන්. නෝ ඒ වගේ තමයි. මේ රෝල් එකේ පාට තියෙනවා. පාට නේ. ඔව් පාට තියෙනවා. ඒක මීටර කීයක් මීටර 50. මීටර 50. මොනවද කියවනේ මීටර 50. මීටර 50 නේ. ඔව් මේ ටිකේ විතර බල්බ් 100යි. බල්බ් 100යි. ඔව් ඒකෙන් දම් පාට පාට බෞද්ධ පාට ඔක්කොම ගන්න පුළුවන් මේක. ඒතර තවම ඇතුලේ තියෙනනේ බල්බ්. ඔව් අයිද මේ මොකද මේ බල්බ්? මේකම පාන. පහන. ඔව් මේ පහන් වැට. පහන් වැටේ 30ක් තියෙනවා මේක. 20ක් තියෙනවා. පොඩක් පත්තු වල බලන්න පුළුවන්. මේ හොඳ එළිය තියෙනවා මේ වට පිටේ මේ එළිය තියෙනවනේ ඒක නිසා මේ එළිය පේන්නේ එළිය පේන්නේ නැහැ මේ හොඳ එළිය තියෙන මේක තියෙනවා අය අඩපටන් අටපට්ටම් ඔව් ඒ දුන්නේ ලස්සන ඒක පත්තු වල බලන්න පුළුවන් ඔව් පත්තු වල එන්න මේ පෙන්නන් ටී-ෂර්ට් වලනේ මේ බලන්න හරියට එළිය පේන්නේ මේක එළිය තියෙන නිසා මෙතන එළිය තියෙන ඉඳන් තමයි වෙන්නේ එතන එතන ලස්සනයි එළියනේ ලස්සනයි මාර ලස්සනයි ඔව් හදට අල බලන්න මාර ලස්සනයි ඔව් එතන හොඳයි එළිය මාර ලස්සනයි ඔය තරම් පොඩි අනිත් එක මේ බල්බේ මේකද ඔව් ඒක මේක විල්ලා ඒකත් බල්බ් 20ක් තියෙන එක බල්බ් 20ක් නේ ඔව් ඒක එළිය දෙන එළිය පෙන්නේ එළිය අර එළිය මේ වටේ පිට එළිය තියෙන පේන්නේ නැතනේ ලස්සනයි මේක ගැසෙන්නේ නැහැ අලුනේ මේ ගැසෙන්නේ අර LED බල්බ් නේ ඒ හින්දානේ අය මොකක්ද තියෙනයි අතර මේ මොකද මේ තියෙන්නේ තියවනේ ඔය ඉතින් අපි බලමු දෙක මේක එහා පැත්තේ ඒවත් තියවනේ ඔව් ආයෙ දෙන්නේ අලුත් ඩිසයින් එකේ ඒකේ තුල්ට කියලා බලමු ඔව් මේ ඇතුලේ තියෙන මේ උඩ තියෙන ඒවත් මේවම තමයි මේ බල්බ තමයි මෙතන තියෙන්නේ නේ ඔව් හරි හරි මේ අලුත් ඩිසයින් එකේ දෙනවා ඒකේ තුල්ට කියලා බලමු ඔව් ඉතින් යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගෙනාවා දැන් ඔයාලට පියවනේ මෙතන මේගොල්ලෙන් ගාව ගොඩාක් ස්ටොක් තියෙනවා. ඉතින් ඔන්න අද ඔයාලට ගෙනාවා අලුත් වීඩියෝ එකේ වෙනස්ම වීඩියෝ එකකින් ගෙනාවේ අපේ තමන්ගේ ගෙදර ලස්සන සරද කරන්න පිටකොටුවට ගිහිල්ලා බල්බ් ඕගොල්ලන්ට ගන්න තියෙන්නේ. ඉතින් ඒකයි මම අද මේ වීඩියෝ ගෙනාවේ. ඉතින් ඔයාලට පියවනේ ලස්සන බල්බ් තියෙනවා. ඉතින් අදට මෙච්චරයි. එහෙනම් අපි ආයෙත් දවසක හම්බෙමු. ටෙක් හාට් රිවිව් channel එකට තාම සම්බන්ධ වෙලා නැත්නම් subscribe කරලා නැත්නම් ඔයගොල්ලෝ subscribe කරලා ඔතන උඩ තියෙන bell icon එක click කරලා notification all දාගෙන මම අලුතින් ආයෙ වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලෝ ගානම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක් ඔයාලට.